මිස්ට්‍රි of the Mind channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අපේ අලුත්ම videos බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපේ මාතෘකාව සොම්බි ෆංගස්. එහෙම නැත්නම් කූඹියන්ව සොම්බි කරන දිලීරය. ඔයාලා හිතන්නකෝ එක දිලීරයකට තවත් ජීවියෙකුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් වුණොත් එයාව Tamanගේ පවුලෙන් ඈත් කරලා අන්තිමට Tamanගේ මරණය කරා ගෙනියනවනම් මේ ලෝකේ ඇත්තටම ජීවත් වෙන විද්‍යාඥයන්වත් පුදුම කරන කූඹියන්ව සොම්බි කරන දිලීරයක් ගැන කතාවක්. ඒ තමයි සොම්බි ෆංගස්. සොම්බි ෆංගස් කියන්නේ ඔෆියෝකෝඩිසෙප්ස් යුනිලැටරාලිස් කියන දිලීර විශේෂය. මේක ප්‍රධාන වශයෙන් ආසාදනය කරන්නේ කූඹියන්ම. හැබැයි මේ ෆංගස් එක ඕනෑම කූඹියෙකුට බලපාන්නේ නැහැ. විද්‍යාඥයන් හොයාගෙන තියෙන විදිහට විවිධ සොම්බි ෆංගස් විශේෂිත කූඹි වර්ගවලට විතරයි බලපාන්නේ. ඒ කියන්නේ එක් ෆංගස් එකකට Tamanගේම ටාගට් ඈන්ට් එකක් තියෙනවා. මේ ඔෆියෝකෝඩිසෙප්ස් යුනිලැටරාලිස් කියන දිලීරය බලපාන්නේ වඩු කුහුඹුවන් එහෙම නැත්නම් කාපෙන්ටර් ඈන්ට්ස් කියලා හඳුන්වන කැම්පොනාටස් ලියොනාඩි කියන කුඹු විශේෂයට. මේ හැමදේම පටන් ගන්නේ බීජාණු වලින්. වනාන්තරයේ ආහාර හොයන කූඹියෙකුගේ ශරීරයේ මේ දිලීර බීජාණු ඇලෙනවා. ඊට පස්සේ ඒ බීජාණු කූඹියාගේ ශරීරය තුළට ඇතුල් වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. මුලදී කූඹියාට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. එයා සාමාන්‍ය විදිහටම Tamanගේ වැඩ කරගෙන යනවා. හැබැයි ඒ අතරේ මේ දිලීරය නිහඬව Tamanගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ගොඩ කාලයක් විද්‍යාඥයන් හිතුවේ මේ ෆංගස් එක කූඹියාගේ මොළයට ඇතුල් වෙලා එයාව පාලනය කරනවා කියලා. ඒත් 3D ස්කෑනින් තාක්ෂණය භාවිතා කරපු පර්යේෂණ වලින් හොයාගත්තේ දිලීරය කූඹියාගේ මොළයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේක කොහොමද කූඹියාව පාලනය කරන්නේ? විද්‍යාඥයන්ට අනුව දිලීරේ කූඹියාගේ ශරීරය පුරා පැතිරිලා මාංශපේශි වටේ ජාලයක් හදනවා. ඒ ජාලයේ දිලීර සෛල එකිනෙකට සම්බන්ධ වෙලා කූඹියාගේ චලනයට බලපෑම් කරනවා. ෆංගස් එක වර්ධනය වෙද්දී කූඹියාගේ මාංශපේශි වල වෙනස්කම් සිදු වෙනවා. මාංශපේශි තන්තු ඈත් වෙනවා. ඒ අතර දිලීර සෛල ඇතුල් වෙනවා. ඒ වගේම කූඹියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් දුර්වල කරනවා. එතකොට ෆංගස් එකට ශරීරය පුරා නිදහසේ පැතිරෙන්න පුළුවන්. මේ කතාවේ භයානකම දේ තමයි කූඹියාගේ මොළය සම්පූර්ණයෙන්ම විනාශ නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ කූඹියට Tamanට මොනවද වෙන්නේ කියලා දැනෙන්න පුළුවන්. හැබැයි Tamanගේ ශරීරය පාලනය කරන්න බැරි වෙනවා. ආසාදනය වැඩි වුණාම කූඹියාගේ හැසිරීම වෙනස් වෙන්න පටන් ගන්නවා. එයා Tamanගේ ජනපදයෙන් ඈත් වෙනවා. සමහර කූඹියෝ මුලින්ම ගහෙන් බිමට වැටෙනවා. ඊට පස්සේ මේ දිලීරය මගින් එයා වෙන ගහකට නගිනවා. හැබැයි ඕනෑම තැනකට නෙවෙයි. පොළොවෙන් සෙන්ටිමීටර් 26ක් පමණ උසකට වෙන්න තියෙන ගහක උතුරු පැත්තේ තමයි එයා නවතින්නේ. මොකද එතන තියෙන උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව ෆංගස් එකට වර්ධනය වෙන්න හොඳම තත්ත්වය ලබා දෙනවා. ඒ කියන්නේ මේ කුහුඹුව නැවතුණු තැන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 30ත් අතර අගයක් සහ ඉතා ඉහළ ආර්ද්‍රතාවක් තිබුණ තැන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. අන්තිම මොහොතේ කූඹියා Tamanගේ හක්කු වලින් කොළයක ප්‍රධාන ආහාරය තදින් හපලා අල්ල ගන්නවා. විද්‍යාඥයන් මේකට කියන්නේ ඩෙත් ග්‍රිප් කියලා. දිලීරය කූඹියාගේ හකු පාලනය කරන මාංශපේශි වලට බලපෑම් කරනවා. ඒ නිසා කූඹියට ඒ ග්‍රහණය අතාරින්න බැරි වෙනවා. තායිලන්ඩ් වල කරපු පර්යේෂණ වලින් කූඹියෝ බොහෝ විට දහවල් කාලයේ ඩෙත් ග්‍රිප් එක කරන බව හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ
ෆංගස් එක කොහොම හරි ටයිමින් එකත් කන්ට්‍රෝල් කරනවා. හැබැයි ඒක කොහොමද වෙන්නේ කියලා හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් මේ ඩෙත් ග්‍රිප් එකෙන් පොඩි වෙලාවකට පස්සේ මේ කුඹුවා මිය යනවා. කුඹියා මිය ගියාට පස්සේ දිලීරයේ වැඩ ඉවර වෙන්නේ නැහැ. එය කුඹියාගේ ශරීරය තුල තවදුරටත් වර්ධනය වෙනවා. දින කිහිපයකට පස්සේ කුඹියාගේ හිසෙන් දිගු දිලීර දණ්ඩයක් වැඩෙනවා. අවසානයේ එමගින් බීජාණු පිට වෙලා පහලින් ගමන් කරන තවත් කුඹියන් වෙත පැතිරෙනවා. සමහර වනාන්තරවල විද්‍යාඥයන් පුදුම දෙයක් හොයාගෙන තියෙනවා. එකම ගසක් යට දිලීරයෙන් මියගිය කුඹියන් 100 ගණනක් හමු වෙනවා. මේ ස්ථානවලට සොම්බි ග්‍රේව්යාඩ්ස් කියලා නම දීලා තියෙනවා. හැබැයි කුඹියන් මේ ෆංගස් එකට එරෙහිව සටන් කරනවා. ආසාදිත කුඹියෙක් හඳුනාගත්තොත් අනිත් කුඹියෝ එයාව ජනපදයෙන් පිට කරනවා. සමහර වෙලාවට මරලා දානවා. ආසාදිත සිරුරු ඈතට ගෙනihin දානවා. මේකෙන් ෆංගස් එක පැතිරෙන එක අඩු වෙනවා. මේ සොම්බි ෆංගස් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. විද්‍යාඥයන් අවුරුදු මිලියන 48ක් පැරණි ෆොසිල් ලීෆ් එකක ඩෙත් ග්‍රිප් සලකුණු හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ෆංගස් සහ කුඹියන් අතර සම්බන්ධතාවය වසර මිලියන ගණනාවක් තිස්සේ පැවතෙන දෙයක්. ඔයා The Last of Us බලලා තියෙනවා නම් එහි zombie infection concept එකට පදනම් වුණේ මේ ෆංගස් එක. හැබැයි මිනිසුන්ව zombie කරන මේ වගේ ෆංගස් එකක් අද වෙනකම් හොයාගෙන නැහැ. පුංචි දිලීරයකට තවත් ජීවියෙකුගේ හැසිරීම වෙනස් කරන්න පුළුවන්. එයාව Tamanගෙම මරණය කරා ගෙනියන්න පුළුවන්. ඉතින් zombie ෆංගස් කියන්නේ ස්වභාව ධර්මයේ කොච්චර අමුතුද කියලා පෙන්නන විද්‍යාව සහ අභිරහස එකට මුණ ගැහෙන පුදුමාකාරම උදාහරණ වලින් එකක්. ඔයාට මේ ගැන හිතෙන දේ කමෙන්ට් එකකින් කියන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.